හායි ළමයි කොහොමද ඔයාලට ඔන්න ඔයාලා ඊළඟට මගෙන් ඉල්ලා තිබ්බ ඉන්දි ඉතිහාසය අනුමාන ටික මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. ඔයාලට මම පැහැදිලි වෙන්න තමයි පාඩමට අදාළව ඒ අවුරුදු වල මොන මොන පාඩම් වලින්ද අහලා තියෙන්නේ කියලා මේ වගේ වර්ෂයක් දාලා ඒ අනුමාත්‍රිකාවලට අදාළව ප්‍රශ්න ටික දීලා තියෙන්නේ. එතකොට ඔයාලටම බලා ගන්න පුළුවන් මොනවද අපි 2026ට ටාගට් කරලා එන ප්‍රශ්න කියලා. එහෙනම් අපි බලමු 2026 ඉන්දි ඉතිහාසය අනුමාන පේපර් එකට මොන වගේ ප්‍රශ්න ටිකක් හැදෙයිද කියලා. මම මේ ටාගට් කරලා පාස් පේපර් බලලා ඔයාලට අනුමාන දෙන්නේ. මට හිතෙනවා මේ ප්‍රශ්න ටික මේ සැරේ එලෙවල් වලට අහන්න බොහෝ ඉඩකට තියෙනවා. ඒ අතර තමයි ඔතන දාලා තියෙන ඉන්දුනියම් ශිෂ්ටාචාරයෙන් මොනවද වගේ අහයිද කියලා. ඊට පස්සේ පශ්චාත් වෛදිකයෝගෙන් අනිවාර්යෙන් අහයි ආගමික දේශපාලනික සමාජ ආර්ථික කොහොමද සම්බන්ධතාවය ඇති වෙලා තියෙන්නේ කියන ප්‍රශ්න. ඊට පස්සේ පළවෙනි චන්ද්‍රගුප්ත රජු ගැන අහයි. ඊට පස්සේ ගුප්ත යුගයෙන් අහයි සමුද්‍රගුප්ත එහෙම නැත්නම් ගුප්ත සංස්කෘතිය ගැන අහනවා. ඊට පස්සේ ගත්තොත් හර්ෂවර්ධන රජු පිළිබඳව අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලාගෙන යන්න හර්ෂවර්ධන රජුගේ බලව්‍යාප්තිය ගැන එහෙම. ඊට පස්සේ ත්‍රිකෝණ අරගලය බලාගෙන යන්න. ඊට පස්සේ චෝලයන් සම්බන්ධව ප්‍රශ්නයට උත්තරයක් ලියන්න කොහොමද කියන එක බලාගෙන යන්න. පාස් පේපර් වල බලන්න චෝල බලය සම්බන්ධ පර්ෂ ගණනාවක ප්‍රශ්න අහලා තියෙනවා. ඒක නිසා ඒක බලාගෙන යන්න. ඔයාලා මීට අමතරව කෙටිසටහන් වලටත් පොඩි මාතෘකා තියෙනවා බලාගෙන යන්න කෙටිසටහන් ලියන ළමයි. එහෙනම් ඔයාලට ඉන්දි ඉතිහාසය 2026 එලවල් වලට මේ ප්‍රශ්න ටිකට උත්තර ලියලා හුරු වෙලා ගිහින් එක්සෑම් එක ලියලා ඒකක් ගන්න කියලා සුබ පතනවා.